ඔයාලා හැමෝම Kiru Cooking YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද හදන්න යන්නේ රයිස් කුකර් එකේ හදන පොල් ටොපි. අපිට බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 300යි, සීනි ග්‍රෑම් 400යි, වතුර අඬු කෝප්ප භාගයයි, කලරින්, වැනිලා තේ හැන්දක්, තුණුකුරු ටිකක්. අපි දැන් පොල් ටොපි ටික හදාගමු. මුලින්ම රයිස් කුකර් එක පොඩ්ඩක් රත් වෙන්න තියන්න. ඊට පස්සේ අපි සීනි ටික එකතු කරගමු. අපි මේ එකතු කරගත්ත සීනි එකට වතුර අණු කෝප්ප භාගය එකතු කරගමු. අපි දැන් මේක ලුණු කුරු ටිකක් එකතු කරගමු. දැන් මේ විදිහට හොඳට පැණි කුණු වෙන්න දෙන්න. දැන් සීනි ටික දියවිලා තියෙනවා. අපි මේකට පොල් ටික එකතු කරගමු. කලවම් කරගමු. දැන් අපි මේකට වැනිලා මේස හැන්දක් එකතු කරගමු. දැන් අපි මේකට කලරින් ටිකක් එකතු කරගමු. ඔයාලා කැමති පාටක් ගන්න. මම ගන්නේ කොළ පාට. වතුර ගතිය තව ටිකක් හිඳෙනකන් ඔයාලා මෙන්න ඇඳිකා ගන්න චුට්ටක්. දැන් මේ පොල් ටොපි එකේ පදම ඇවිල්ලා තියෙනවා. ඔයාලා පදම බලා ගන්න. දැන් මේ විදිහට අපි කලවම් කරාම මේක ඉක්මනට ලං වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මේක දැන් ගාන්න පදම් වෙලා තියෙන්නේ. දැන් අපි මේ ටික තෙල් ගාගත්ත තැටියට දාගමු. දැන් අපි මේ ටික තැටියට දාගමු. මේ විදිහට තුනී කරගෙන ඉතින් කැට ටික කපා ගන්න. මේ විදිහට කපා ගන්න. මේක දැම්ම කැට අයින් කරගන්න යන්න එපා. පැයක් දෙකක් නිමුණට පස්සේ කැට වෙන් කරගන්න. ඔයාලත් මේ විදිහට රයිස් කුකර් එකේ පොල් ටොපි හදලා බලන්න. මතක ඇතුව මගේ Kiru Cooking YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න.